මේ තමයි මේ අවුරුද්දේ මගේ වත්තම. සර් නම් කියනවා මේ වත් කන ගමන් සීගෝ ගන්න එහෙම කියලා. හැබැයි මම නම් කියන්නේ වත් කන වෙලාවට වත් කන්න. පන්ති ඇවිල්ලා ෆෝන් එකක් ඔබනවා කියන්නේ දැන් දිවා වැඩ කරන වෙලාවේ වැඩ කරලා නැහැ කියන්නේ. අනිවාර්යයෙන් MCQ එකක් ඒව ගන්න කියන්නේ. ඉස්කෝලේ යන වෙලාවදී වැඩ කරන වෙලාවදී ඉස්කරි. අර එන්ජොයි කරන්න වෙලාවක් තියෙනවා නම් ඒ වෙලාවේ රිලැක්ස් එකේ ඉඳලා ඔයාගේ ස්ට්‍රෙස් එක රිලීස් කරන්න. එතනම තව සර් ගැනත් කියන්න ඕනේ. සර්ගේ පන්තිය ගැන මම දකින්න වෙන පන්ති වල තියෙනවා ප්‍රැක්ටිකල් සෙෂන්ස් තියෙනවා. ඒක ඇත්තටම ළමයාට ෆැමිලිය ෆිසික්ස් ඉගෙන ගන්න. බයෝ ළමයට ගොඩක් කරන්නේ මැතමැටිකල් දේවල් ඉගෙන ගද්දී අමතක වෙන සම්භාවිත වැඩිනේ. ඒවා අර ප්‍රැක්ටිකලි මෙතන පෙන්නුවාම ඒ ළමයට ගොඩක් උවමනා වෙනවා මේ ඒක මේ මතක තියාගන්න. එතනම ලංකාවේම තියෙන හොඳම පේපර් ක්ලාස් එකක් අර වැඩිත් නැති අඩුත් නැති මේ අර බැලන්ස් පේපර් එක ඒ ලෙවල් මට්ටමම ෆෝකස් කරලා ටාගට් කරලා තියෙන පේපර් ක්ලාස් එකක්. එන්සර්ගේ ක්ලාස් එකේ ඉන්නේ කලින් අපි පේපර් 20ක් කරලා ලියලා තියෙනවා. ඊට සර් මොඩ් 20ක් කරලා දීලා තියෙනවා. එතනට ගිහිල්ලා ඇප්ලයි කරා. උදාහරණයක් කියන්නම් ෆිසික්ස් වල ලෙසන් එකක් තියෙනවා පෘෂ්ටිකාගය සර්ෆේස් ටෙන්ෂන්. ඒකේ ප්‍රශ්නයක් ආවා අපිට. මම ලියද්දි ඒක සාමාන්‍ය එසේ එකක් ලියන්න ඕනේ මේ විනාඩි 20කින්. හැබැයි මට ඒක ලියන්න විනාඩි 30ක් විතර ගියා. හැබැයි මට ඒක ෂුවර්ත් නෑ සුළු වුණේ නැති. දැන් මගේ ඔළුවේ කරකෙන්නේ දැන් තව එසේ 4ක් ලියන්න තියෙනවා. හැබැයි මගේ මිනිත්තු 30ක් විතර ලොස්ට් වෙලා තියෙනවා. හැබැයි මම ඉතින් කලබල වෙන්නේ නැති වෙන්න ගොඩක් හේතුවක් තමයි මම එයාගේ සිටුේෂන් එකට කලින් මුහුණ දීලා තියෙනවා. ඒ සර්ගේ පේපර් ක්ලාස් එකයි. තව විශේෂත්වයක් තමයි මේක හෝල් ක්ලාස් එකක් වුණාට සර්ත් එක පෞද්ගලිකව ඔයගලන්ට කතා කරන්න පුළුවන්. විෂයානුබද්ධ හෝ විෂය බාහිර ඕනම දෙයක් සර්ත් එක්ක කතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයගොල්ලෝ ඉන්නේ හොඳ ස්ටේජ් එකක කියන්නේ 25 අයට තියෙන්නේ තියෙන පොටෙන්ෂල් එක අප් කරගන්න විතරයි. හැබැයි ඔයගලන්ට ගොඩක් කල් තියෙනවා මේ එක්ස්පීරියන්ස් කර ඔයගොල්ලන්ගේ විෂය දැනුම වර්ධනය කරගන්න. ඒ වගේම සර්ගේ මේ පේපර්ස් ටික ලියන්න අනිවාර්යෙන්. පේපර්ස් ලියන එකෙන් ඔයගොල්ලෝ බලාපොරොත්තු වෙන්න ඕනේ නොලෙජ් එක අප් කරගන්නයි අර ටෙක්නික්ස් ටික ඉගෙන ගන්න. ඒකට ප්‍රැක්ටිස් තියෙනවා. ඒක තමයි මේ දවස්වල වේව් ක්ලාස් වලින් යන්නේ සහ ෆුල් පේපර් එකට අනිවාර්යෙන් සහභාගී වෙන්න. මම දීප්ති රාජපක්ෂ විශාඛ විද්‍යාලයේ මගේ රිසල්ට් එක 3 years මම බයෝ කරේ. කෙටියම කිව්වොත් එහෙම ෆ්‍රෙෂ් අය එකේ මම ක්ලාස් ආවේ සර්ගේ. හැබැයි සර් එපා කියපුව ගොඩක් දේවල් අත්හදා බැලුවා. එතනින් තමයි ඇත්තටම කිව්වොත් රිසල්ට් එක C එකක් වුණේ. පළවෙනි වැරද්ද තමයි සබ්ජෙක්ට් බැලන්සින් වල ලොකු ප්‍රශ්නයක් තිබ්බා මගේ. ඒ කියන්නේ මම කැමතිම නැති සබ්ජෙක්ට් එක තමයි කෙමිස්ට්‍රි. කෙමිස්ට්‍රි ගත්තාම සාමාන්‍යයෙන් කෙමිස්ට්‍රි වලට මට හිතුණා මට ෂුවර් එකක් තිබ්බේ නැහැ ඒ එකේ කියලා. ෆිසික්ස් වලට මට කිසි ප්‍රශ්නයක් තිබ්බේ නැහැ මුල් කාලේ. ඒ හන්දා අන්තිම කාලේ මම ෆිසික්ස් වෙලාව කෙමිස්ට්‍රි වලට යොදවන්න ගත්තා. ඊට පස්සේ උනේ අර උඩින් තිබ්බ ෆිසික්ස් සබ්ජෙක්ට් එක වැටුණා. අන්තිමට මගේ රිසර්ච් ෂීට් එකේ A එක කෙමිස්ට්‍රි වෙද්දී C එක ෆිසික්ස් වුණා. සෙකන්ඩ් ෂයි පටන් ගන්නකොට දැන් ගොඩක් කට්ටිය අහුවා දැන් C එකනේ තියෙන ෆිසික්ස් වලට සර්ගෙන් ගිහින් හරියයිද කියලා. මං කිව්වා නෑ සර්ගේ වැඩ පිළිවෙලේ නෙමෙයි අත්‍තරම කිව්වා සර් කීප දේවල් කරපු නැති එකේ තමයි වැරද්ද තියෙන්නේ. ඒ නිසා මම සෙකන්ඩ් ෂයි එකේ රිවිෂන් පේපර් ක්ලාස් ආවේ සර්ගේ.
කොයි වෙලාවෙවත් ඒ කියන්නේ එක සබ්ජෙක්ට් එකකට ෆිසිකල් සෑහනතාවක් කියනවා ලයිව් 28ක් තියාගන්න කියලා. ඒ 28 අනිත් සබ්ජෙක්ට්ස් වලට දෙන්න එපා. ඒ කියන්නේ ඔයාලා මොකක් හරි සබ්ජෙක්ට් එකක් අමාරුයි නම් ඔයාලා ටයිම් ටේබල් එකක් හදනකොට අනිත් සබ්ජෙක්ට්ස් දෙකට වඩා චුට්ටක් කාලය වැඩි කරාට කමක් නැහැ. ඒ එක සබ්ජෙක්ට් එකක කාලය වෙන සබ්ජෙක්ට් එකකට යොදවන්න එපා. මොකද සබ්ජෙක්ට්ස් තුනේ බැලන්ස් එකක් තියෙන්න ඕනේ අනිවාර්යෙන්ම මේ ගමනේ යද්දී. කොයි වෙලාවවත් රෙකෝඩින් බලද්දි ෆාස්ට් ෆෝවර්ඩ් දාලා නම් බලන්න එපා. එහෙම බැලුවාම අන්තිමට වෙලාව හරි ඉක්මනට ඉවර වෙනවා. මොකද මටත් කාලයක් තිබ්බා පැය 4ක 5ක රෙකෝඩින්ග්ස් පැය 2ක් ඇතුළත මම ඉවර කරපු. ඒත් අන්තිමට බලද්දි මෙලෝදියක් ඔළුවේ නැහැ. සර්ගේ පේපර් ක්ලාස් එකේ පේපර් එකේ ස්ටෑන්ඩඩ් එක ඇත්තටම ඒකත් එක්ක බලුවාම ඒ ලෙවල් පේපර් එක අපිට හරිම තුනිලිය වුණා. එතකොට ඒකටම ඇත්තට අපි මේ වැඩේ කරන්න කියලා සර් දන්න හන්දම අපේ කාලේ සර් අපිට හඳුනන දුන්න ෂැඩෝ පේපර් සීරීස් එකක්. එතකොට අපි ලියන හැම පේපරේම ඒ හා සමාන පේපර් එකක් අපිට හම්බ වෙනවා. ඔයාලටත් මේ විදිහම එකක් හම්බ වෙලා ඇති. එතකොට ඒ පේපර් එකේදී අපි කලින් කරපු වැඩ ටික අපිට හදාගන්නද කියන එක අපිටම අසෙස් කරගන්න පුළුවන්. ගොඩක් අය වැරද්ද තමයි පේපර්ස් වල ලකුණු අඩු වෙන්න ගත්තාම පේපර් ලියන එක නවත්තලා තව ටිකක් පාඩම් කරලා ලියනවා කියලා පේපර් ක්ලාස් එක මිස් කරගන්න එක. ඇත්තටම කිව්වොත් එහෙම ඒක කරපුවාම අන්තිමටම වෙන්නේ තවත් ඔයාලගේ තියෙන තැනින් පහළට වැටෙන එක මිසක් උඩට නගින එක නෙමෙයි. ඒ හන්ද ඔයාලා හැමතිස්සෙම කොච්චර ලකුණු අඩු වුණත් පේපර් ලියන එක නවත්තන්න එපා. ඩිස්කෂන් අහලා ඒවල වැරදි හදාගෙන ඉස්සරහට පේපර්ස් ටික ලියාගෙන යන්න. එතකොට ඉතින් ඒ ලෙවල් පේපර්ස් ටික ලොකු අමාරුවක් වෙන එකක් නෙමෙයි ඔයාලට. මේ අයියලා කළා වගේම ඕගොල්ලොත් මෙතෙන්ට එන්න ඕනේ. ඒ හැකියාව ඕගොල්ලෝ සතුව තියෙනවා. ඒ අභ්‍යන්තර ශක්තිය තමයි එළියට ගන්න ඕනේ. ඕගොල්ලන්ට මොටිවේෂන් එකක් වෙන්න මේ අයියලා කළා ඇවිල්ලා මේ කරපු කර්තව්‍යයට ගොඩක් ස්තුතියි. ඕගොල්ලෝ හැමෝටම තියෙන ගැටලු වලට අදාළව ඕගොල්ලෝ හැමෝටම තියෙන විවිධ වර්ගයේ ප්‍රශ්න ඒ ඔක්කොම තිබ්බා. ඒ තුල සාර්ථකත්වයෙන් ළඟා වෙච්ච දුවල පුතාලා තමයි මේ ඉන්නේ. ඒකට මේක දකින මේ ඉන්න දුවල පුතාලා ටාගට් එකක් තියාගන්න ඕනේ. මෙතෙන්ට එනවා කියලා. මෙතෙන්ට එන්න පුළුවන් ඕගොල්ලන්ට එදිනෙදා වැඩ ටික හරියට කරයි යන්න. හරියට කියන්නේ ඕගොල්ලෝ වැඩසටහන අතාරින්න නැතුව ඒ ලෙවල් පටන් ගත්තට පස්සේ කරයි යන වැඩ ටික පිළිවෙලට වැටි කරයි යන්න. පොඩි වෙලාවක් කතා කරන්න දෙන්නම් ඕගොල්ලන්ට අදහසක් ගන්න. හරි. මම තෙවිල් දිල්මි මැත්ස් වලින් රම්බා දිස්ත්‍රික්කයේ දෙවෙනියා ලංකාවේ 3. අපේ වාර ගොඩක් කට්ටියට අඩු වෙලා තිබ්බ රිසල්ට්ස් තුනම බැලන්ස් කරගෙන යන්න නැතුව අර දෙකකට විතරක් ඒ 2.1 වගේ රිසල්ට්ස් එන ඇවිල්ලා තියෙනවා. ඒකින් අර මුලින්ම බැලන්ස් එකේ කරන් යන්න ඕනේ ඔක්කොම ටික. ඔයාලා ටයිම් එක මැනේජ් කරගද්දී අවන්ට අමාරුවකට පොඩ්ඩක් වැඩි වෙලා දීලා ඒ වෙලාවේ අර කරන වෙලාවෙදී හරියට වැඩ ටික කරගෙන යන්න. මම කියන්නේ මුලින්ම ෆිසික්ස් වලට ආවේ සර්ගේ විතරයි ඊයේ 30 එහෙම හොඳට කරා. ඉතින් දිගට කරන් යන්න දැන් ඔයාලා වගේ දැන් හිට වට දාලා මෙතන ඉන්නේ ගොඩක් කට්ටිය. ඊවාසයේ ගොඩක් කේස් තියෙනවා. ඔයාලටත් මේ දැනට එන්න පුළුවන්. ඉතින් ටික මොකද හරියට කරන් යන්න good luck ඔයාලා. මම සෙන්විජන් ඉන්සලු මම කොළඹ ආනන්ද විද්‍යාලයේ මගේ දිස්ත්‍රික් රෑන්ක් එක 20 අයිලන්ඩ් රෑන්ක් එක 83. එතකොට මාත් 2022 දී ඔයගොල්ලෝ වගේ මෙතනට ඇවිල්ලා ඊළඟසයෙන් තමයි ෆිසික්ස් ඉගෙන ගත්තේ. ඒ කාලේදී මම O level ඉවර වෙලා A level වලට ආවේ. ඇත්තටම A level කියන්නේ මොකක්ද කියලාවත් දන්නේ නැතුව. ඉතින් ඒ කාලේදී O level වගේ තමයි මම ඇත්තටම A level හිතුවේ. මුල කාලේ ටිකක් ඉස්සරහටලා ඒ වගේ වැඩ කරා. ඉතින් පස්සේ එන්න තේරුණා මේක ඒ වගේ නෙවෙයි කියලා. පොත විතරක් පාඩම් කරලා ක්ලාස් ගිහිල්ලා විතරක් නෙවෙයි මේක කරන්න පුළුවන්. අර රොනාල්ඩෝත් එක තැනක කියලා තියෙනවා do something out of the pitch. ඉතින් ඒ වගේ මෙතන කරන දේට වැඩි effort එකක් මේකෙදි දෙන්න ඕනේ. ඉතින් මේකෙදි ඇත්තටම ඔයගලගේ මානසික ශක්තිය, පෞද්ගලික ශක්තිය, යාළුවන්ගේ ශක්තිය ඒ ඔක්කොම ඕන වෙනවා මේ විභාගයේ ඔයගලන්ට හරියටම කොට දාගන්න. මේක එකම දේ වෙන්නේ ඔයා දක්ෂ කෙනෙක් වෙන්න ඕනෙත් නෑ. ඔයා බුද්ධිමත් කෙනෙක් වෙන්න ඕනෙත් නෑ. එකම දේ ඔයා මේක නොහරින කෙනෙක් වෙන්න ඕනේ. තමන් ගැන විශ්වාසය තියාගන්න. ඇත්තටම සර්ගේ ගැන කිව්වොත් සර්ගේ තියරි පන්තිය හරිම සුපිරි. වෙන වචනයක් නැහැ කියන්න. හැම සිද්ධාර්ථයක්ම ප්‍රැක්ටිකල් දෙයක් විදිහට කරලා හරියටම උගන්වන එක මාර රසවත්. ඒ වගේම සර්ගේ පේපර් ක්ලාස් එක ගැන කිව්වොත් ඒකත් අතිවිශිෂ්ටයි. අපිට දෙනේ විභාග ෆීලින් එක ඇත්තටම අනිත් විෂයන් තුනටම ඔයගලන්ට වැදගත් වෙනවා. මොකද උදාහරණයක් විදිහට කිව්වොත් අනිත් පේපර් ක්ලාස් වල දැකමු නැති දෙයක් තමයි දැන් බෑග් එක පවා අපි පිටිපස්සෙන් තියලා ඇවිල්ලා තමයි පේපර් එක ලියන්නේ. හරියටම නිකන් විභාග ශාලාවක ලියනවා වගේ.
ඒක මට ඇත්තටම මේ ෆිසික්ස් වලට විතරක් නෙමෙයි අනිත් විෂයන් දෙකටත් මට ගොඩක් මේ උදව් වුණා. 7 වතාවක් වැටුණත් 8 වෙනි වතාව නැගිටිනවා. thank you. මේ දරුවන්ගේ විවිධ කතා මේ ඔයගොල්ලන්ට වැදගත් ගොඩාක් දේවල් තියෙනවා. මම ඒ ටික දාන්නම් ඔයගොල්ලන්ට අහන්න. හරි. මේ හැමෝම ඔයගොල්ලෝ තුල ජීවත් වෙනවා. හරි. ඕගොල්ලෝ තමයි මේ තමුන්ගේ ඉලක්කය වෙත මේ දිහා බලාගෙන ඔළුවේ රඳවා ගන්න යමක්. මේ තැනට මම එනවා